අපි අද නැස්ති වෙන්නේ පිදුරු පළකරපු ජලය තුළ සිටින ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයත් වන ඒකසෛලක සුද්ධ ජීවියෙක් වෙන පැරමීසියම් ආලෝක අන්වීක්ෂය මගින් නිරීක්ෂණය කිරීමට. මේ තියෙන්නේ සයිඩ් එකක් විතර පිදුරු පළලෙන්න දාලා හදාගත්ත පිදුරු පළකල ජලය. පිදුරු පළ කරපු ජලය තුලින් අපට පැරමීසියම් දැක ගැනීමට පුළුවන්. හැබැයි පියවි ඇසින් නෙමෙයි ආලෝක අන්වීක්ෂය. මෙම පිදුරු පළ කරපු ජලයෙන් වතුර බින්දක් මෙම වීදුරු කතාව මත නන්වා බලමු. අපි දැන් විශාලනය වැඩි කරලා බලමු. ඔයාලා මේ දකින සපත්තු වඩියක හැඩයක් ඇති ඒකසෛලක සුද්ධ ජීවියා තමයි පැරමීසිය. ඔයාලට පේනව නේද මේ පැරමීසියෙන් ගොඩක් වතුරවල පීන ඉන්නවා. ඔයාලා දැක්ක නේද වතුර බින්දුව ඇතුලේ පැරමීසියෙන් පීනන හැටි. මෙම සුද්ධ ජීවියා පීනීමට හැකියාව තියෙන්නේ මෙම සුද්ධ ජීවියාගේ සෛලය වටේට පක්ෂම නැමැති තීන් කෙඳි වර්ගයේ පීනීම නිසා. එම පක්ෂම සලමින් තමයි එයා ජලයේ පීනන්නේ.